අද මම ඔයාලට අරගෙන ආවේ ගුවන් යානා ගැන පුදුමාකාර පිස්සුවක් තියෙන ජෙෆ් කියන අවුරුදු 8ක පුංචි පිරිමි ළමයෙක් වටා ගෙතුණු අපූර්ව සිනමා අත්දැකීමක්. ක්ලාක් ෂොට්වෙල් කියන දක්ෂ ළමා නළුවා තමයි මේ ජෙෆ්ගේ චරිතයට පනපවන්නේ. ඔහු නිකම් ළමයෙක් නෙවෙයි. අහසේ පියාඹන යානා දැක්කම මුළු ලෝකෙම අමතක වෙන ගුවන් ගමන් ගැන පුදුම සහගත දැනුමක් තියෙන හැමදේම දිහා හරිම කුතුහලයකින් සහ අහිංසක බලාපොරොත්තු වලින් පිරුණු දැසකින් බලන ආකර්ශනීය චරිතයක්. එයා තමන්ගේ අනාගතය හොයාගෙන යන මේ ගමනේදී අපිට මුලින්ම මුණ ගැහෙන්නේ එයාගේ ආදරණීය අම්මා වෙන හෙලන්ව. ඈ තමන්ගේ පුතාගේ මේ අසීමිත ආසාවන් තීරුම් ගනිමින් ඔහුට සෙවණක් වෙමින් හොලිවුඩ් බලා යන මේ දිගු ගමනට එකතු වෙන අපූර්ව මවක්. කතාව පටන් ගන්න 1962 අවුරුද්දේ ශීත ಋතුවේ එක සීතල රාත්‍රියක නිව්යෝර්ක් ගුවන්තොටුපොළින්. තමන්ගේ ජීවිතේ පළමු වතාවට සැබෑ ගුවන් යානයකට ගොඩ වෙන්න ලැබෙන සතුටින් ජෙෆ් ඉන්නේ පුදුමාකාර උද්‍යෝගයක. එතෙන් සොට නිව්යෝර්ක් වලින් ඇරමිලා ලොස් ඇන්ජලිස් දක්වා දිවෙන මේ ගුවන් ගමන නිකම් එක තැනකින් ඉඳන් තවත් තැනකට යන ගමනක් නෙවෙයි. ජෙෆ්ගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් කරන සැබෑ ආශ්චර්යමත් චාරිකාවක් බවට පත් වෙනවා. යානය අහසට නැගෙද්දි දැනෙන ඒ ගැස්ම වගේම අතරමඟදී සිද්ධ වෙන නොපෙනෙන කාලගුණික බාධා බලාපොරොත්තු නොවන නවාතැන් ගැනීම සහ විවිධ නගර හරහා යන වේගවත් සංක්‍රමණයන් නිසා මුළු ගමන පුරාම එක දිගට කුතුහලයක් සහ රසවින්දනය උපරිමයෙන්ම රඳවා ගන්න මේ සිනමා පටය සමත් වෙනවා. මේ ගුවන් යානය ඇතුළේදී අපිට මුණ ගැහෙන චරිත එකිනෙකට වෙනස්. හරිම අපූර්ව මිනිස්සු. නාසිගාල් කඳවුරු වලින් බේරිලා ආපු පීඩිත අතීතයක් හංගාගෙන ඉන්න කරුණාවන්ත ගුවන් සේවිකාවක්, තමන්ගේ ආදරය බිඳිලා ගියත් hinaවෙන් ලෝකේ දකින්න ඩොරිස් නම් රූමත් තරුණිය, ගුවන් ගමන් වලට බය වුණු අමුතු මගින් වගේම පළමු පන්තියේ තියෙන සුඛෝපකාරී ජීවිතය පවා මේ පුංචි ජෙෆ් තමන්ගේ ළමා ඇස් වලින් දකින්නේ හරිම අපූර්ව විදිහටයි. හැම නැවතුමකදීම හැම කතාබහකදීම ඔහු ජීවිතය ගැන ලෝක පාඩම් ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම එයා ආසාවෙන් ගත්ත සෙල්ලම් බඩු යානේ කැඩිලා හිතරිදුණු වෙලාවේ සැබෑ ගුවන් යානු පවා කැඩෙන්න පුළුවන් කියලා ලැබෙන ඒ ජීවිත උපදෙස ජෙෆ්ගේ හිතේ තදින්ම කාවෙනවා. චිත්‍රපටයේ අවසානයේට ළඟ වෙද්දී ලොස් ඇන්ජලිස් ගුවන්තොටුපොළේදී සිද්ධ වෙන ඒ සංවේදී සිදුවීම ඔබේ ඇසට කඳුලක් පවා ගේන්න සමත් වෙනවා. තමන්ගේ අවසාන ගුවන් ගමන නිමා කරලා විශ්‍රාම යන ප්‍රධාන ගුවන් නියෝමයා මේ පුංචි ජෙෆ්ගේ හිතේ තියෙන ගුවන් පිස්සු හඳුනගෙන තමන්ගේ නිලාඳුමේ තිබුණ ගුවන් ලාංඡනයේ ජෙෆ්ගේ පපුවේ පලන්ඩවන්නේ මුළු මාධ්‍ය ලෝකෙම බලා සිටිද්දී. ඒ මොහොත ජෙෆ්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරනවා. පැයකට ආසන්න කාලයක් පුරා දිවෙන මේ කෙටි සිනමාපටය අතීත කාමයේ ළමාවිය සුන්දරත්වය සහ මිනිස් සම්බන්ධතාවල තියෙන වටිනාකම එක හුස්මට බලාගෙන ඉන්න පුරුවන් වේගවත් වාක්‍ය වලින් සහ ආකර්ශනීය දර්ශන පෙළකින් හැඩගස්වා ඇති නිසා අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම අපූර්ව නිර්මාණයක් විදිහට මම ඔබට මේ නිර්දේශ කරනවා.